මේ වීඩියෝ එකේ මම අන්බොක්ස් කරන්න හිතුවේ මේ ඩොනගන් ඔප්ටිවයිසර් එකට එන කොපි වර්ෂන් එක ගැන. මේකේ අපිට බලන්න පුළුවන් ලෙන්සස් 4ක් එනවා එක්ස්ට්‍රා. පේන්නේ නම් එළියෙන් බැලුවම ඩොනගන් එකක් වගේ. අපි බලමු මේක ඇරලා කොහොමද කියලා. මේක සාමාන්‍යයෙන් ඩොලර් 30ක් විතර වෙනවා, ඕස්ට්‍රේලියානු ඩොලර්ස්. ඒ කියන්නේ 6000ක් විතර. හැබැයි එයාලගේ තියෙන එක ප්‍රමෝෂන් අනුව ගණන් වෙනස් වෙන්න පුළුවන්. මම දැන් ලංකාවේ මම දැකලා තියෙනවා මේක සාමාන්‍ය රුපියල් 5000ට වගේ විකුණන්න තියෙනවා එක ෂොප්ස් වල. මේක ඕපන් කරලා බලමු. මේ ටික තමයි ඇතුලේ තියෙන්නේ. ලෙන්සස් ටිකක් ඇවිල්ලා තියෙනවා. ඒතර මැනුවල් එකක් ඇවිල්ලා තියෙනවා. අර කලින් අපි අන්බොක්ස් කරපු ඔප්ටිවයිසර් එකේ මැනුවල් එකක් තිබුණේ නැහැ. මේකේ මැනුවල් එකක් ඇවිල්ලා තියෙනවා. ඒ වගේම අපිට මේකේ බලා ගන්න පුළුවන් මේකේ ලෙන්සස් 3ක් තියෙනවා. ඊට පස්සේ එක්ස්ට්‍රා මේ ලෙන්ස් මෙතනට හයි කරන කෑලි තව 4ක් ඇවිල්ලා තියෙනවා. මම හිතන්නේ ඒකේ 2ක් තමයි එකපාර යූස් වෙන්නේ. මේ සෙට් එක නම් ගොඩක් බරයි. හැබැයි මේකේ ග්ලාස්, මේක ඇතුලේ මේක මට පේන්නේ ග්ලාස් වගේ. අපි ටෙස්ට් කරලා බලමු මේක ග්ලාස්ද කියලා. ඒක 5x එක, මේක 2x එක. ඒ වගේම මේක 3.5 එක. මං හිතන්නේ 2.5 එකක් වගේ එකක් තමයි මේකට දාලා ඇත්තේ. බලමු මෙතන එක පේනවද කියලා. ඒක 2.5 එක මේකට දාලා එන්නේ. එතකොට මේක එකයි මෙතන 3යි ඔක්කොම 4ක් තමයි ඇවිල්ලා තියෙන්නේ. මෙතනත් ඔයාලට පේනවා ඇති මේක කුෂන් එකක් වගේ. මම නම් හිතන්නේ මේක එච්චර ඩියුරබල් කියලා. තනිකර ප්ලාස්ටික් වගේ තමයි අතට ෆීල් වෙන්නේ. කලින් ඔප්ටිවයිසර් එක වගේමයි බිල්ඩ් එක මේ and materials. මොකද ඔයාලට මතක ඇති මේ මෙතන මේ ඇඩ්ජස්ට් කරන ටික ඒ වගේමයි තිබුණේ. මේක මේ පැත්තට තමයි යන්නේ. එතකොට තමයි අපිට මෙහෙම ඇඩ්ජස්ට් කරන්න පුළුවන්. ඒතර මේක එන්නේ ඉස්සරහට. මේක අපේ always size adjust කරන එක පිටිපස්සට. කලින් එකේ වගේම මේක ටිකක් අමාරුයි adjust කරන්න. ප්ලාස්ටික් තමයි තියෙන්නේ. මම මේක යූස් කරලා ඔයාලට රිවිව් එකක් දෙන්නම් කොහොමද මේක අපිට අපේ වැඩවලට පාවිච්චි කරන්න පුළුවන්ද කියලා. එහෙනම් මෙතනින් මේ වීඩියෝ එක නැවැත්තුවා. අපි ඔප්ටිවයිසර් ගැන ඊළඟ මම අන්බොක්ස් කරන්න හිතන් ඉන්නේ ඔරිජිනල් ඩොනගන් ඔප්ටිවයිසර් එක. අපි මේ වීඩියෝ එකෙන් හම්බෙමු.